ජීවිතේ ඉවසන්න පුරුදු වෙන්න. හේතුව දවසක් එනවා දැන් මේ අම්මලා තාත්තලා කැමතිද ඔය ඉඳගෙන ඉන්න තැන්වල කෙල ගහන්න කැමතිද? කැමති නෑ. දැකලා තියෙනවද අර ඇඳ ගාව බකට් එකක් තියාගෙන කාරලා කෙල ගන්නවා. ඕක අපිට වෙන්නේ නැද්ද? ඕකට වයසක් තියෙනවා. මිනිස්සු මල මුත්‍රා වලට කොච්චර පිළිකුල් කරනවද? ඒක හරිය අපිරිය. ඔය මම අර කිව්ව අවුරුදු 28ක් 30ක් විතර ඇති කොල්ලට හොඳ දෙහදාරිය ලස්සන තරුණේ. දැකලා තියෙනවද ඇක්සිඩන්ට් වෙලා මොලකටු කැඩිලා ගිහිල්ලා බට ගහලා ඉන්නවා. කවුද දන්නේ අපිට මොකක් වෙයිද කියලා. ඉන්නකොට අර එකපාරම ගුදමාර්ගි පිළිකාවක් ඇවිල්ලා මම යනකොට අර බඩට බටයක් දාලා අර පැකට් එකක් එල්ලලා තියෙනවනේ මල පහයන්. ඒ පැකට් එක එල්ලගෙන පිගානතේ තියාගෙන බත් කනවා. කියමු බලන්න පිරිමහන්න තියෙන වෛරය මොකක්ද? මොකක්ද පිරිමහන්න තියෙන වෛරය ඇති? අනෙක එක්ක බැනගෙන අඬ දබර වෙලා කුණු හරප කියලා තාතෝ කියලා මොකක්ද බේරගන්න තියෙන එදිරිවාදිකම? දුක් විඳලා මැරෙන්න බලාගෙන ඉන්න අපි මාස ගණන් ලෙඩ ඇඳේ නොනා ඉන්න වෙන්නත් නොනා ඉන්න වෙනවා. මෙහෙම වෙන්න තියෙන අවුරුදු 700ක් ජීවත් වෙනවා නම් ගැටලුවක් නැහැ. මේකේ මරාගෙන නෙමෙයි මේකේ තම්බකන කෑවත් මට කමන්නේ. අපි මේ මැරෙනවනේ පින්නතුනේ. ලැජ්ජ නැතුව කියනවනේ මැරෙන්න බය නැහැ කියලා. කොටයක් අල්ලන්න ඕන නහයට බලන්න. අයින් කරගන්න එපාද කියලා කියනවා බලන්න. ඔය කිව්වට මතකද අර යහපන් ආණ්ඩුවෙන් පාකිස්තානෙන් එල්ලුම් ගහට කඹයක් ඕඩර් කරා. බන්තනාගාර මාධ්‍ය ප්‍රකාශක කියනවා වාට්ටු හොදන්න උනාලු. ඇයි? බඩේලී ගියා සේරටම. කවුද මැරෙන්න බය නැති වෙන්නද? ඔය මොන කෙරුමත් මරණයට බයයි. අන්තිම මොහොතේ මොකක්ද මතක් වෙන්නේ? අන්තිම මොහොතේ අපිට සිහිපත් වෙනවා පියේහි විප්පයෝගෝ දුක්ඛෝ. දැන් මේ අම්මලාට තාත්තලාට පුළුවන්ද ගෙදරින් එළියට ගිහිල්ලා සතියක් විතර ඉන්න පුළුවන්? කියනව නේද අර නිදි පොළ මාරුනහම නිින්ද යන්නේ නැහැ කියලා. නිින්ද නෙමෙයි සමහරුන්ට වැසිකිලි යන්නේත් නැහැ වෙන ඒ වගේ. නැහැ එහෙම තියෙනවා. අර නේ මගේ සරම මගේ චීත්තේ මගේ හැට්ටේ මගේ ලිප මගේ පිගාන ඔය මගේ හට්ටිය මුට්ටිය කියලා ඔහොම ටිකක් ගෙදර අපේ තියෙනවනේ. එහෙම අපට තියෙනවා. මැරෙනකොට මොනවාද මතක් වෙන්නේ? සුමහානයක් පිට ගිහිල්ලා ඉන්න බැරි අපි මැරෙනවා කියලා මතක් වුණා. අර චිත්තක්ෂණයක් ඇතුළත මරණ බය දැනෙනවා. එතකොට ඔය මොන කෙරුමක් වෙන්නතුනි අසරණයි. මොකක් නැති වෙන අසරණකම? සංසාරයේ ආයේ මිනිස්සු වෙලා උපදින්නේ නැහැ කියලා මතක් වෙනවා. තිරිසන් ලෝක පේනවා. දුක් විඳින්න වෙනවා. බඩගින්නේ ඉන්න වෙනවා. ගල් ගහනවා මිනිස්සු පොළු වලින් ගහනවා මරනවා. තුවාල වෙනවා. තුවාලයක් වුණාම සතෙකුට කුණු වෙලා මැරෙනකම්ම කවුද බෙහෙත් දාන්නේ?
කොච්චර දුක් විඳින්න වෙනවද? ඒ නිසා ඔය අර කියනෝ නේද විදාගම හාමුදුරුවෝ කකුලුව හැලිය නටන්නේ මොනා වෙනකන්? අර උතුරනසෙක් දිය සැලියේ කවුද නටන්නේ? ඒ වගේ තමයි අපි ජීවිතේ පුරුදු වෙන්න අද ඉඳන් පටන් ගන්න. කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවයේ හොඳට වැඩ ගන්න. ඒක ඇතුලේ තියෙන්න ඕනේ සියලු සත්වයෝ සුවපත් වෙන්න ඕන කියන කාරුණික හැඟීම කවුරු ගාවද තියෙන්න ඕනේ? පොඩි එකාගේ ඉඳන් හැම කෙනෙක් හිත තුලම තියෙන්න ඕනේ. මෙහෙම රටක් නෙමේද අපිට ඕනේ? අනෙකගේ වැරද්දට අනුකම්පා කරන්න පුළුවන් තෙතමනයක් තියෙන හදවතක් තියෙන්න ඕනේ. එහෙම හදවතක් තිබ්බනම් ඔය මරා ගන්න එක නවතින්නත් නවතිනවා. පින්නතුනේ අනෙකාගේ තියෙන කුලප්පුවට ඇවිස්සිල්ලට අපේ ආත්මය විනාශ කරගන්න එපා. ඔය පහුගිය දවස්වල පන්සලට ආවා තරුණ අක්කා කෙනෙක් අවුරුදු 35ක් විතර ඇති. හරි අසරණයි. අල්ලගෙන තමයි ආවේ. මම ඇහුවා මොකද කියලා. ඒ අක්කා කියනවා හාමුදුරුවනේ මගේ ඇස් පේන්නේ නැහැ කියලා hina වෙලා තමයි කිව්වේ. මං ඇහුවා කොච්චර කාලයක්ද දැන් ඇස් පේන්නේ නැත්තේ? අවුරුදු 5ක් විතර කිව්වා. අවුරුදු 5ක් විතර ඇස් පේන්නේ නැත්තේ. දවසක් උදේ නැගිටලා ගෙදර ස්විච් එක දානකොට කරන්ට් එක නැහැ කියලා කෑ ගැහුවලු. ඇයි ඒ? අර කළුවරයි කියලා බිත්ති අත ගාලා ස්විච් එක දාලා. ඇත්තටම මොකද්ද වෙලා තියෙන්නේ? ඇස් දෙක පේන්නේ නැතුව ගිහලා. නිදාගෙන ඉඳලා නැගිටිනකොට ඒ දේ වෙන්න පුළුවන්. නිදාගෙන ඉඳලා නැගිටිනකොට මොකක් වෙන්න බැරිද? එක තප්පරයක්වත් අකුසලයට යොමු කරන්න එපා. මට කියනවා පහම් පූජාව තියන්න ඕනලු. තියලා අන්තිමේට කියනවා හාමුදුරනේ ඒත් ඉතින් මට ඕක බලා ගන්න බෑනේ නේද කියලා. ඇස් දෙකේ වටිනාකම දැනিলা තියෙනවද? කවදාවත්. බුදු පිළිමයක් බලා ගන්න පුළුවන් වෙන්නේ ඇස් පේනකම් විතරයි. හාමුදුරු කෙනෙක් දැක ගන්න වෙන්නේ මලක් පහනක් තියා ගන්න වෙන්නේ. කෙනෙකුට උදව්වක් කරලා ඒ මනුස්සයා උදව්වේ ප්‍රතිඵල ලබනව බලලා සතුටු වෙන්න පුළුවන් වෙන්නේ මොකක්ද තියෙනකන්? ඇස් දෙක පේනකම් විතරයි පින්නතුනේ. ඇයි ඉතින් තව පරක්කු වෙන? ඇස් දෙකෙන් හොඳට වැඩ ගන්න. හැමදාම ඇවිදින්න බෑ. කකුල් දෙකෙන් හොඳට වැඩ ගන්න. අවිනිශ්චිත ජීවිතය තුල ගොඩනගන්න ස්ථාවරව කිසිම දෙයක් නැහැ. අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තෝ කුතෝ ධනං. අපිට අපිවත් නැති කල කවර ධනයක්ද කවර පුතුද? හැම එකක්ම නැති වෙනවා. ඔයත් මේ වෙනකොට ඔය කටින් කී පාරක් කියලා තියනවද? මම නම් හිතුවේ නෑ ඌ එහෙම කරයි කියලා නැද්ද? අර ළඟම හිටපු මිනිස්සු රිද්දලා නැද්ද? වෙනස්කම් කරපු තරමක් කෙරුවේ ඈතින් හිටපු මිනිස්සුද ළඟින් හිටපු මිනිස්සුද? ළඟින් හිටපු මිනිස්සු. අපිට ඔය බජාර් භාෂාවෙන් නම් වට විවිධ වචන කියනවා.
අපිට කැත වැඩ කෙරුවා නම් කෙරුවේ. අපිට විරුද්ධකම් කෙරුවේ. අපි උදව් කරපු මිනිස්සුද උදව් නොකරපු මිනිස්සුද? නිකමට හිතලා බලන්නකො. අපෙන් කාපු මිනිස්සුමයි. ඒක එදත් එහෙමයි අදත් එහෙමයි. ළඟම හිටපු මිනිස්සු තමයි අපි විනාශ කරන්නේ. ඒ හින්දා හොඳට සිහිය තියාගන්න ඕනේ. අපි ප්‍රතික්‍රියා කරන්නේ ඒ ළඟම හිටපු මිනිස්සුන්ගේ වෙනස් වීම දරා ගන්න බැරි වුණා. එක්ක බයිනවා ගහනවා, එක්ක අපි මැහි තෙල් බොනවා, බෙල්ලවල දා ගන්නවනේ. මොකටද ඔය කරන්නේ? අර කාගේවත් වෙනස් වීමකට අපි උත්තර බඳින්නේ කොහොමද? එක්කෝ ඒක මරනවා නැත්නම් අපි මැරෙනවා. අපිත් වෙනස් වෙන ලෝකයේ අනුන්ගේ වෙනස් වීම දරා ගන්න කම්පිතව ජීවත් වෙන්න. මේක ඉතින් කිව්වට ටිකක් අමාරුයි. ඒ වුණාට ඒක තමයි මේකේ හැටි. හැම වෙලේම හිතන්න ඔය හොඳයි කියලා කියනව නේද අපි? පරිස්සම් වෙන්න ඕන හොඳේ ඕනෑවට වැඩිය හොඳයි කියන මිනිස්සුන්ගේ. ආය කෙලවලා අරනවා අපත් නැති වෙන අනිත් පැත්තට. ඒ හින්දා මේවා දැනගෙන ජීවත් වුණහම අපිට පුළුවන් ලෝකෙ පෙරළුණත් නිශ්ශබ්ද වෙන්න. ආදරණීය දරුවන්ට දෙමව්පියන්ට සිහිපත් කරන්න. නිරන්තරයෙන් බුද්ධානුස්සතිය වඩන්න. බුදුහාමුදුරුවෝ ගැන හිතේ තියාගන්න. අද ඉඳන් කවුද හිතේ ඉන්න ඕන? බුදුහාමුදුරුවෝ. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. ධර්මයෙන් තොර සරණක්, ධර්මයෙන් තොර පිහිටක් අපිට තියෙන්න හේතුවක් නැහැ. මේ වස්තුම් මාසය, මේ වස් කාලය ඕකට හරි උචිතයි. දැන් ඔය කටින පින්කම් එහෙම තියෙනවනේ නේ. ඕවා සනකෙලියක් එහෙම කරගන්න. මේන ඉරිද මගේ බණක් යනවා ජාතික රූපවාහිනිය කටිනේ ගැන මම කියනවා. ඊට කලින් මාත්‍රට කියනවා මේක. ඔය අය බණවලට කියනෙකුත් නෑ, මම මේක කියලා තමයි යන්නේ. ඇදි හැටි ගෙවල් ගානේ බුදියාගෙන ඉඳලා කටින පෙරහැරවල් යනවද මේ පැත්තේ? යනකොට දුවගෙන ගිහිල්ලා රුපියල් 50ක් දාලා වඳිනවා. හොඳලා හිතන්නේ එතකොට කටිනානිසංස හම්බෙනවා කියලා. රුපියල් 50ට කොහෙද කටිනානිසංස හම්බෙන්නේ? කටිනේ සැනකෙලියක් කරගන්න එපා. අද කාලේ පුච්චේ කටිනයක් කරන එක හරි අමාරුයි නේ. මොකක්ද අමාරු? කටිනේ කරන එක නෙමෙයි අමාරු. සමහරු කියනවනේ හාඳුල්ලට දන් දෙන්න ලොකු වියදමක් යනවා කියලා. හාඳුල්ලා 20කට දන් දෙන්න කීයක් යයිද? මසුත් යමුකෝ මස් කිලෝ 3ක් යයි. පරිප්පු 500ක් යයි. එළවලු කිලෝ එක දාමු. හාල් කිලෝ 3ක් යයි. වැඩිත් එක්ක කීයක් යයිද? හාඳුරලට දන් දෙන එක නෙමෙයි අමාරු, මේ ගම් පිටින් කණ්ඩ දෙන එකයි අමාරු. හාඳුරලට දාන්න දෙන්න ප්‍රශ්නයක් නෑ. කටිනේ කරන්න පුළුවන්. මේක මෙව්ව කියලා බෑ. කටිනේ කරන්න ඕනේ. මිනිස්සුන්ගේ මොකක්ද මනසේ තියෙන්න ඕන. අරනේ මනස මුල් වෙලා කරන කියන ඒ වගේ තමයි පව පින තීරණය වෙන්නේ.
අර ගිය පාරට වඩා හොඳට කරන්න ගියොත් නම් වැඩේ දෙල් වෙනවා. ඔය මම ඒක පන්සලක හිටියේ මම පන්සලේ නම කියන්නේ පල්හැ ශාලාවේ දැන් කටින පින්කම ගැන කතාව. මෙන්න બોලේ කටින වෙන්දේසි වෙන්න පටන් ගත්තා. අර තියෙන ඔය ලයිස්තුවක් කියාගෙන ගිහිල්ලා එක මිනිස්සෙක් නැගිටලා කිව්වා. ඒක අලියෙක් තමයි ගේනවා කිව්වේ. කටිනේ වඩම්මන්න. තව එකෙක් නැගිටලා කිව්වා මං කතරගම වාසනා ගේනවා කියලා. මොකේද? වෙන පොකරේ කටිනෙට. මං එහෙම එතන හිටියා නා. සිවුර තම්බල කණ්ඩ කියන ඔච්චරටම දරන්න බැයි. වස් කාලය තුල අදිෂ්ඨානශීලී වෙන්න. භික්ෂුන් වහන්සේලාට හොඳට උපස්ථාන කරන්න. හැබැයි උපස්ථාන කරනවා කියලා පොඩි හාරලගේ අදකුද එහෙම හොයන්න පටන් ගන්න එපා. මෙහෙනම් එහෙම නැතුව ඇති. හාඳුරු උදේට කෑවද දවල්ට කෑවද? හාඳුරුන්ගේ අම්මට තාත්තට මොකද? පොඩි හාඳුරුන්ට මොකද? ඔව්ව හොයන්නේ. පන්සලේ මොකක් හරි වුණහම ලනුව නැති ගන්ටාරේ නැගලා ගහලා කියන්නේ ප්‍රශ්නයක් වරෙල්ලා කියලා. අර දුක සැප හොයන්න කවුරුවත් නැහැ. ඒ හින්දා ඔය හාමුදුරුවෝ කරන අප්‍රමාණ කැපකිරීමට සාධාරණයක් කරන්න. ප්‍රතිපත්ති ගරුක වෙන්න. කටින ඉවර වෙනකන් මගේ කටින් අකුසලයක් වෙන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරන්න. එහෙමයි පින්කම් කරන්න. සල්ලිත් එක්ක පින්කම් කරන්න පුළුවන්. සල්ලිත් එක්ක මේ ගනුදෙනුව. අර ඒක සාටක බමුණයි කතාව දන්නවනේ. ඔය මල්ලිකා දේවිය මුල් වෙලා ඔය මහ දන් දෙනවනේ. අසදෘශ මහ දාන එහෙම දෙනවනේ. ඒක සාටක බමුණටයි බැමිණටයි තිබ්බ එකම සලුවයි. දෙන්නට මේක පාර එළියට යන්න පුළුවන්. එක්කෙනයි යන්නේ. අර කරේ තිබ්බ එක දුන්නනේ බමුණ බුදුහාරොන්ගෙන් බණ අහලා. එළියට පැනලා කෑ ගැහුවා. මම දිනුවා කියලා. බුදුහාමුදුරුවෝ කියනවා දේශනා කරනවා සත්දෘශ මහ දානෙට හපන්. පැහැදිලිද සිතුවිල්ලේ තියෙන බලවත්කම. ඒ හින්දා ලෝකෙට පේන්න කරන්න යන්න එපා. මේකත් කියලාම ඉන්න. මට හොඳටම විශ්වාසයි අය නම් බණවලට කියන්නේ. ඔය අටපිරිකර පූජා කරනව නේද? ඔය රැල්ලට කරන්න එපා වුණා. දැන් ඇඳගෙන ඉන්න ඇඳුමට කීයද? 2000ට වැඩි. හාඳුරුවන්ට තට්ටුවක් දාලා අටපිරිකරේ ගන්න කීයටද? මේ කීයද යන්නේ? නෑ 3000ද? ඔය බොරු වැඩ. හොඳටම දන්නවනේ ඔක ඇති දෙයක් නෑ කියලා නේ. පිගානක් කීයද දැන්? 500ද නෑ? ඊට වැඩි නේ. දැන් සිවුරක් කීයද හාමුදුරු ඇඳගෙන ඉන්නේ? කොහොමද කට්ටලේ 15000ක් විතර වෙනවා. 8ක් කොහොමද 3000ට ගන්න? දන්නවා ඒක වැඩක් නෑ කියලා. අටපිරිකර 90ක් කැඩුවා මම. කීයක් හොඳට තියෙන්නද? අටපිරිකර 8යි. ඒක සේරම කාඩ්බෝඩ් කෑලි පොලිතින් රෙදි කෑලි උතලා දාලා. එහෙනම් නිකන් ඔය හොඳ පිරිකරක් පූජා කරගන්න. 30-40000ක් වෙයි. මරන්න කලින් හොඳ එකක් පූජා කරන්න. ඔය සුකෘතම් වැඩ නම් කරන්න එපා. ඔය නේ විවිධ දේවල් කරලා අවශ්‍යතාවයන් වලට ගැළපෙන විදිහට පූජා. පැහැදිලිනේ මම මේ අහිතක් එහෙම හිතන්න එපා. ඒ වගේ උත්තරීතර පූජාව
දවැත්තුගේ හාමුදුරුවනේ ඉතින් සල්ලි නැත්තම් මොකද කරන්නේ? සල්ලි නෑ කියලා අර පූජාව බාල්දු කරන්න ඕන? බොරු කරන්න ඕන? කටින පින්කමකට ගියාට පස්සේ එක කිරියත්ත කෙනෙක් සිද්ධාලේප කුප්පි 4ක් අරගෙන ඇවිල්ලා කෙළවරේ ඉඳන් පූජා කරගෙන එනවා. මේක හරි වැදගත් අපේ අම්මලාට තාත්තලාට අර ගේන හැම එකක්ම ලොකු හාමුදුරුවන්ගේ පාත්‍රයට ඔබන්න බලනවා නේද? ඒ කියන්නේ අනනේ අර පොඩි හාරලට විත්තියක්වත් නැහැ. හැම එකක්ම ලොකු හාමුදුරුවන්ට. එහෙම දන් දෙන්න එපා. මහා සංඝරත්නයට කියලා හිතාගෙන දෙන්න. අර තාත්තගෙන් මං අහුවා මොකද ඒ කරේ කියලා. සිද්ධාලේප කුප්පි 4ක් කෙළවරේ ඉඳන් පොඩි හාමුදුරු 4 දෙනාට දීලා වැඳලා ගියා. ඊට පස්සේ මට කියනවා තිබ්බේ රුපියල් 200යි. මට හරි දුක හිතුණා. සිද්ධාලේප කුප්පි 4ක් ගත්තා. අරුන්දට සමහන් පැකට් එකක් ගේන්න කිව්වා. කාටද? බිරිඳට. ඒක අරගෙන සිද්ධාලේප කුප්පි 4ක් අරගෙන පූජා කරලා දැන් යනවලු. බලන්නේ මිනිස්සුන්ගේ හිත. එහෙම නෙමෙයිද අපි වෙන්න ඕනේ. තියෙන දේ හොඳම එක ගන්න. සිද්ධාලේප කොට ගහන්න කියනවනේ මේ පන්සල් වල ගෙනල්ලා මේ හොඳේ. ආය වැටෙන් ගෙනේ පගෝදි පිටින් සිද්ධාලේප. තියෙන එකෙන් හොඳම එක ගන්න. දෙන්න පුළුවන් තරාතිරම නොබලා මහා සංඝරත්නයට දෙනවා කියන හැඟීමෙන් දෙන්න. ඒ හැඟීම ඒ සිතුවිල්ල හරි වැදගත්. එතනදී තමයි පවපින තීරණය වෙන්නේ. දැන් තේරුම් ගන්න. සල්ලිත් එක්ක මේක කරන්න බෑ. හදවතේ ඇති වෙන අප්‍රමාණ හැඟීම සද්ධාව මත තමයි ඔය පින් කුසල් කරන්න පුළුවන්. මම ප්‍රාර්ථනා කරනවා මේ පින්වත් සියලු දෙනාට හෙට ඉඳන් ඔය සිතින් ඔය කයින් ඔය වචනේ එකදු අකුසලයක් සිද්ධ නොවේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න.